හායි කොහොමද ඔයාලට ඉමි ව්ලොග් YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩාක් අය ආසයින කොණ්ඩේ දිගට ගන්නට වවා ගන්න. ඉතින් ගොඩාක් අය කොණ්ඩේ දිගට වවා ගන්න ඔයිල් ට්‍රීට්මන්ට් කරනවා. ඉතින් මේ ඔයිල් ට්‍රීට්මන්ට් කරද්දී හරියටම කරන්නේ කොහොමද කියලාද මං කියලා දෙනවා. ඒ වගේම කොණ්ඩේ වවා ගන්න රහස් අමුද්‍රව්‍ය දෙකක් මේ ඔයිල් ට්‍රීට්මන්ට් එකට එකතු කරන්නේ කොහොමද කියලා මං කියලා දෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඊට කලින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මගේ channel එක subscribe කරලා, like කරලා, comment කරලා එකතු වෙන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. අද මගේ ඔයිල් ට්‍රීට්මන්ට් එක කරන්න මම ගන්නේ ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල් ගද්දී එක්ස්ට්‍රා වර්ජන් ඔලිව් ඔයිල් කියලා තියෙනවා. ඒකම ගන්න ඕනි. පිරිසිදු හොඳම ඔලිව් ඔයිල් තමයි ඒ. එතකොට මේකට ඔයාලට ඕනම තෙල් වර්ගයක් ගන්න පුළුවන්. හැබැයි ඔලිව් ඔයිල් කියන්නේ කොණ්ඩේ වැවෙන්න වගේම කොණ්ඩේ පිරිපුන් කරන්න, කොණ්ඩේ කැඩලා යන එක නවතින්න වගේම කොණ්ඩේ ප්‍රශ්න රැසකට හොඳ තෙල් එකක් තමයි මේ ඔලිව් ඔයිල් කියන්නේ. ඉතින් අපේ ට්‍රීට්මන්ට් එකේ ප්‍රධානම අමුද්‍රව්‍ය වන්නේ මේ ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල් ඕනම කීල්ස් වල ගන්න තියෙනවා. ඉතින් උණු වතුර පුරවපු භාජනයකට අපේ තෙල් එක දාලා ඒක ඩබල් බොයිල් ක්‍රමයට රත් කරගන්නකොට මේකට දාන අමුද්‍රව්‍ය තමයි සුදු ලුණු. සුදු ලුණු චූටි කෑලි වලට කපලා මේකට දාගන්න ඕනි. එතකොට අපේ තෙල් එකත් එක්ක මේක හොඳට මික්ස් වෙලා මේ සුදු ලුණු වල තියෙන පෝෂණ කොටස් හොඳට මේ තෙල් එකට මික්ස් වෙනවා. ඊට පස්සේ අපි දාන අනිත් රහස් අමුද්‍රව්‍ය තමයි උළුහාල්. උළුහාල් කියන්නේ කොණ්ඩේට ගොඩාක් හොඳ අමුද්‍රව්‍යයක්. උළුහාල් සුදුලුණු මේ සංයෝගයෙන් ඔලිව් ඔයිලුත් එකතු වෙලා කොණ්ඩේට ගොඩාක් හොඳ පෝෂණයක් මේ තුනෙන්ම අපිට ලැබෙනවා. ඉතින් ඊට පස්සේ පුළුන් කෑල්ලක් ආධාරයෙන් අපේ හිස් කබලේ වගේම කොණ්ඩේ මේ තෙල් එක ගල්වලා විනාඩි 30ක් ඉඳලා සැර නැති හොඳ ෂැම්පු එකකින් මේක සෝදලා ඉවත් කරගන්න ඕනි. ඉතින් සතියට දවස් 3ක් අනිවාර්යෙන්ම මේ වගේ ට්‍රීට්මන්ට් එකක් කරන එකෙන් ඔයාලගේ කොණ්ඩේ හොඳට ෂයින් වෙලා, පෝෂණය වෙලා, කොණ්ඩේ පිරිපුන් වෙලා වවා ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම මේ ට්‍රීට්මන්ට් එක කරලා රිසල්ට් කියන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. එහෙනම් subscribe කරලා එකතු වෙන්න. මං ගිහින් එන්නම්. bye.